අයිබෝවන් අද වීඩියෝෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ ටීනියා රෝගයට ගොදුරු වුණ පුද්ගලයන්ට තියෙන සාමාන්‍ය සංකූලතා පිළිබඳව සහ මොනවද අපිට මේකට කරන්න පුළුවන් කියන එක දේ ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හුඟක් වෙලාවට මේ ටීනියා රෝගේ හැදුණු කෙනෙක් දන්නවා මේක ටික කාලයක් අපි ප්‍රතිකාර කරගෙන යනකොට මේ රෝගය අඩු වෙනවා. අඩු වුණාට පස්සේ මේ ප්‍රතිකාර මගදී නවත්වුවන් පස්සේ නැවතත් මේ රෝගය තිබුණු තත්ත්වයටත් වඩා ඉස්මතු වෙලා එන්න පටන් ගන්නවා. මේක අපේ ශරීරයේ නොයෙක් තැන්වල ඉස්සෙල්ලා එක තැනක තිබිච්ච පැල්ලමක් ඊට පස්සේ මේ නොයෙක් තැන් වලට පැතිරෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අධික ලෙස කසන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේම මේ කසන ස්ථානවල හැම paludu වෙලා තුවාල වෙලා නොයෙකුත් සංකූලතා ඇතිවන්නට හැකියාව තියෙනවා. ඉතින් මේකට ප්‍රධානතම හේතුවක් වෙලා තියෙන්නේ දෙන්නේ තමන්ගේ අතට අහුවෙච්ච නොයෙකුත් ක්‍රීම් ಜಾති. එක්කෝ තමුන්ගේ ගෙදර වෙන කාට හරි වෙන මොහකට හරි ගෙනාපු ක්‍රීම් එකක්, එහෙම නැත්නම් වෙන කවුරු හරි කෙනෙක් ගාපු ක්‍රීම් එක ඉතුරු කොටසක් අරගෙන ඇවිල්ලා කිසිදු වගේ විභාගයක් නැතුව මේ වගේ ගාලා තියෙනවා. ඉතින් අන්න මේ විදිහට මේ වැරදි ක්‍රීම් වර්ග භාවිතය හින්දා එහෙම නැත්නම් අපි හිතු මතේ ගිහිල්ලා ඉවරලා අපි ෆාමසියෙන් ඉල්ලගෙන ඇවිල්ලා ඉවරලා ගාන වැරදි ක්‍රීම් නිසා තමයි තාමත්ම අධික ප්‍රතිශතයක් මේ රෝගයට ගොදුරු වුණ අය මේ රෝගය උත්සන්න කරගෙන තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ තුලින් විශේෂයෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වැරදි ආකාරයේ ක්‍රීම් මේ රෑෂස් වල ගෑවොත් එහෙම මේ ටීනියා රෑෂ් එකක ගෑවොත් එහෙම මොකද්ද සිද්ධ වන්නේ? එතකොට ඒ වගේම තමයි මොනවද මේ වැරදි ක්‍රීම් වර්ග? ඉතින් ඒ වැරදි ක්‍රීම් ගානකොට මේක වැඩි වෙනවා නම් ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද අපිට ගාන්න පුළුවන් ක්‍රීම් වර්ග. ඉතින් ඒ ක්‍රීම් ගාන්නේ කොහොමද? කොච්චර කාලයක් මේ අදාළ ක්‍රීම් එකක් අපිට ගාන්න පුළුවන්ද? එතකොට ඒ වගේම තමයි මේ ක්‍රීම් ගෑම තුලිනුත් අපිට සුවයක් ලැබුණේ නැත්නම් මේ හොඳයි කියන ක්‍රීම් ගාන එක තුලිනුත් අපිට සුවයක් ලැබුණ නැත්නම් ඊළඟට මොකද කරන්නේ කියන එකත් ගැනත් මම මේ වීඩියෝ එකදී ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අවසානයේදී මම ඕගොල්ලන්ට විශේෂ පණිවිඩයක් අරගෙන එනවා ඊළඟට මම කරන්න බලාපොරොත්තු වෙන දේවල් පිළිබඳව. ඉතින් මෙතෙන්දී මම හුඟක් වෙලාවට දැකපු දෙයක් තමයි මොකද්ද මේ தත්ත්වයට හේතුව. දැන් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට මේ ෆාමසියකින් අරගෙන රෝගියෙකුට බෙහෙතක් පාවිච්චි කරන්න කියන එක ඒ තරම් සුදුසු වන්නේ නැහැ. නමුත් මේ රෝගයේදී හුඟ දෙනෙක් කරන වැරදි දේවල්, වැරදි මේ ඖෂධ භාවිතා කිරීම තුලින් මේගොල්ලෝ මේ රෝගය ඉතාමත්ම තදබල විදිහට උත්සන්න කරගන්න නිසා මම හිතුවා මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියන්න ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රීම් වර්ග පිළිබඳව. ඉතින් හුඟක් වෙලාවට ඇයි අපි මේ හුඟක් රෝගීන් අපි දකින විදිහට ගිහිල්ලා ඉවරලා මේ වගේ ක්‍රීම් එකක් ෆාමසියෙන් අරගෙන පාවිච්චි කරන්නේ? ඇයි මේගොල්ලෝ වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ නැත්තේ කියන එක ගැන අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඉතින් ඇත්තටම මේක තාමත්ම තදබල විදිහට කසන රෝගයක්. ඉතින් මේ විදිහට කසන්න පටන් ගත්තාම මේක ඉතාමත්ම ඉක්මනින් මේක සුව කර ගැනීම සඳහා ෆාමසියකට ගිහිල්ලා ඉවරලා මොකක් හරි ක්‍රීම් එකක් අරගෙන ඉවරලා ගන්න පෙළඹිලා තියෙනවා. ඒ වගේම තමයි මේ රෝගය සාමාන්‍යයෙන් රහස් ප්‍රදේශවල පැතිරිලා යන රෝගයක්. හුඟක් වෙලාවට හුඟ දෙනෙක් මැලි වෙනවා මේක ගිහිල්ලා ඉවරලා වෛද්‍යවරයෙකුට මේ රෑෂ් එක තියෙන ප්‍රදේශ පෙන්වීමට. ඉතින් මේකත් එක හේතුවක්. ඒ වගේම තමයි මේක මේ ඉතාමත්ම ඉක්මනින් තමන්ගේ ශරීරය පුරා පැතිරීගෙන යන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් තමුන්ගේ ශරීරය පැතිරෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ සමීපතමයන්ට පැතිරෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේ ඒ හේතුව වගේම තවත් එක විශාල හේතුවක් තමයි වෛද්‍යවරයෙක් කරා යාමට මැලිවීමට හේතුව කාර්යබහුල ජීවන රටාව තුළින් වේලාවක් හොයා ගැනීමට අපහසුයි. ඉතින් මේක නිසා
මේ වෛද්‍යවරයෙක් කරා ගිහිල්ලා වෛද්‍ය උපදෙස් ගන්නේ නැතුව මේ වගේ මොනවා හරි ක්‍රීම් එකක් අරගෙන මේකේ ගාලා ඉවරලා සුවය පතා ගැනීම කරන්නට සිදුවෙලා තියෙන්නේ මෙන්න මේක නිසා තමයි. ඉතින් මම මෙතෙන්දි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ එහෙම හිතලා ගන්න අති මහත් බහුතරයක් එහෙම හිතලා ඉවරලා මේ රෝගයට නොයෙකුත් ක්‍රීම් වර්ග අරගෙන ගන්නවා. ඉතින් මම හිතුවේ මේකට නියම ආකාරය මෙන්න මේ ක්‍රීම් එක ගන්න මෙන්න මේ ක්‍රීම් එක ගන්න එපා කියන උපදෙස් ඕගොල්ලන්ට ලබා දුන්නොත් අඩුම ගණනේ සම්පූර්ණයෙන් සුවය ලැබීම කෙසේ වෙතත් මේක වැඩි කරගෙන ඉතාමත්ම උත්සන්න තත්ත්වයකට පත් කර ගැනීම වලකී කියන අදහසින් තමයි මේ වීඩියෝ මම ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් ඉතාමත්ම හොඳම ක්‍රමය තමයි වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අරගෙන ක්‍රමවත්ව ඉතාමත්ම ක්‍රමානුකූලව මේ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම. ඉතින් මේ සඳහන් කරපු විවිධ හේතුන් නිසා ගොඩ දෙනෙක් මැලි වෙනවා මේ වෛද්‍යවරයෙක් කරා ගිහිල්ලා නියමාකාරයෙන් මේකට ප්‍රතිකාරයක් ගන්න. ඉතින් හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙනවා ෆාමසි එකට ගිහිල්ලා ඉවරලා ක්‍රීම් එකක් අරගෙන ඉවරලා ගන්න. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් අපි හුඟක් වෙලාවට ෆාමසි එකට ගිහිල්ලා කියන්නේ මගේ මේ ඇඟේ කසන රෝගයක් තියෙනවා මෙන්න මේ කසන රෑෂ් එකකට මොකක් හරි බෙහෙතක් දෙන්න කියලා. ඉතින් අන්න එතකොට මේ ෆාමසියේ ඉන්න කෙනා කසන රෑෂ් එකකට තමයි ඕගොල්ලන්ට බෙහෙත් දෙන්නේ. ඉතින් අපි බලමු මොන දැන් ඇත්ත වශයෙන්ම මේ ටීනියා රෝගයට විතරක් නෙවෙයි මේ කැසීම ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් ටීනියා රෝගයට කැසීම ඇති වෙනවා. ඒ වගේම නොයෙකුත් එක්සීමා කියන රෑෂ් වලටත් කැසීම ඇති වෙනවා. ඒ වගේම වියලි හමක් ඇති වුණොත් අපිට හම මතු පිට කැසීමක් ඇති වෙනවා. ඒ වගේම මේ චේෆින් කියන තත්ත්වය අධික ආකාරයෙන් මේ හමේ ස්තර දෙකක් එකට ගැටීම තුළින් එහෙමත් නැත්නම් ඊ타ත්ම තදබල විදිහට තද ඇඳුම් ඇඳීම නිසා ඇති වෙන තත්ත්වවල මේ චේෆින් කියලා කියනවා අපි. මේ චේෆින් තත්ත්වය නිසා අධික විදිහට කැසීම ඇති වෙනවා. ඒ වගේම නොයෙකුත් ඇලර්ජික් තත්ත්ව නිසාත් කැසීම ඇති වෙනවා. ඒ වගේම සොරයිසිස් වගේ රෝග හුඟක් වෙලාවට මේ ටීනියත් සමග පැටලෙනවා මේ රෝගය. සොරයිසිස් රෝගයත් එක්ක මේ නිසාත් කැසීම ඇති වෙනවා. ඒ වගේම ස්කේබීස් එහෙමත් නැත්නම් පියාඹන කුඩා කෘමීන් දෂ්ට කිරීම තුළිනුත් හැමේ කැසීම ඇති වෙනවා. ඒ වගේම හැම මතු පිට අපිරිසිදු වුණොත් ඒත් මේ වගේ කැසීම් ඇති වෙනවා. ඉතින් මේ මම කියාපු මේ රෝග තත්වයන් අති මහත් බහුතරයකට මේ හයිඩ්‍රෝකෝටිසෝල් එහෙමත් නැත්නම් ක්ලොබිටසෝල් මේ වගේ ස්ටීරොයිඩ් ක්‍රීම් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අන්න එතකොට ඔබගේ මේ නියම ටීනියා තියෙනවා කියන තත්ත්වය මේ ෆාමසියේ ඉන්න පුද්ගලයා දන්නේ නැහැ. අන්න ඒක නිසා මේ ඊ타ත්ම වැඩි ප්‍රමාණයක් භාවිතා කරන මේ ස්ටීරොයිඩ් ක්‍රීම ඕගොල්ලන්ට ලබා දෙනවා බොහෝ විටදී. අන්න එතකොට ඕගොල්ලෝ ගිහිල්ලා ඉවරලා මේ ක්‍රීම් ගාලා ඉවරලා මේ තත්ත්වය ඊ타ත්ම භයානක තත්ත්වයකට පෙරලා ගන්නවා. ඉතින් මම ඉස්සෙල්ලා සඳහන් කරපු මේ සියලුම රෝගවලින් ටීනියා රෝගය හැර සහ තවත් එක රෝගයක දෙකකට හැර අනිකුත් අතිමහත් බහුතරයක් රෝගවලට පාවිච්චි කරන්නේ ස්ටීරොයිඩ් සහිත ක්‍රීම්. ඉතින් මේ ස්ටීරොයිඩ් සහිත ක්‍රීම් තමයි මෙතෙන්දී ගොඩාක් වෙලාවට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ ස්ටීරොයිඩ් ක්‍රීම් ගෑම තුලින් එහෙම නැත්නම් මේ ස්ටීරොයිඩ් අඩංගු වන ක්‍රීම් අනිකුත් ඒවා සමග සංයෝග වෙලා අඩංගු වෙන ක්‍රීම් ගෑම තුලින් මේ ටීනියා රෝගය ඉතාමත්ම තද්දබල විදිහට තමන්ගේ ශාරීරියේ පැතිරීමට හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ ඊළඟට ඕගොල්ලන්ට සඳහන් කරන මේ ස්ටීරොයිඩ් ගණයට අයත් ක්‍රීම් පාවිච්චි කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ මේ ටීනියා රෝගයට ගොදුරු වෙච්ච පුද්ගලයෙකුට. ඉතින් ඕගොල්ලෝ හදිසියේ මේ වගේ රෝගයකට ගොදුරු වෙලා ඕගොල්ලෝ ෆාමසියකට ගිහිල්ලා මේකට බෙහෙත් එකක් ඉල්ලුවොත් බොහෝ වෙලාවට ඕගොල්ලොන්ට බලන්න හැකියාව තියෙනවා මේ ක්‍රීම් වල හයිඩ්‍රෝකෝටිසෝන් කියන දේ අඩංගු වෙලා තියෙනවද කියලා. ඒ හයිඩ්‍රෝකෝටිසෝන් කියන දේ අඩංගු වෙලා තියෙනවා නම් මේ ක්‍රීම් වල මේ ක්‍රීම් එක කිසිසේත්ම මේ සඳහා නුසුදුසුයි. ඒ වගේම තමයි මොමෙටසෝන් කියන බෙහෙත් වර්ගයක් මේකට ඉතාමත්ම නුසුදුසුයි. ඒ වගේම බීටාමෙතසෝන්, එතකොට ක්ලියෝක්විනෝල්, ඒ වගේම ක්ලොබිටසෝල්
ෆ්ලුටිකසෝන් මේ වගේ මේ කියන ස්ටීරොයිඩ් ගණයට අයත් ක්‍රීම් වර්ග කිසිසේත්ම මේ ටීනියා රෝගය වැළඳුනාට පස්සේ මේ ටීනියා රෝග රෑෂක උඩ ගෑමෙන් වළකීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. එහෙමනම් ගාන්න හැකියාව තියෙන ක්‍රීම් වර්ග මොනවද? ඒවා ආලේපනය කරන්නේ කොහොමද? එතකොට මේවා ආලේපනය කරනකොට කොයිතරම් වාර ගණනක් මේවා ආලේපනය කරනවද? එහෙම නැත්නම් මේ ක්‍රීම් ආලේපනය කිරීම තුළින් සුව නොවුනොත් ඊළඟට මොකද්ද කරන්න පියවර කියන එක ගැන මම ඊළඟට ඕගොල්ලන්ට සාකච්ඡා කරනවා. ඉතින් මේක ඉස්සෙල්ලා මම කියන්න කැමති මේ ස්ටීරොයිඩ් ක්‍රීම් වර්ග පාවිච්චි කිරීම තුළින් ඕගොල්ලන්ට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන. ඉතින් මේකදී මේ අපි දන්නවා මේ ස්ටීරොයිඩ් ගණයට අයත් ක්‍රීම් එකක් මේ රෑෂ් එකේ ගෑවොත් එහෙම මේක ගාපු ගමන් අපේ මේ කසන ගතිය නැති වෙන්නට හැකියාව තියෙනවා. ඒ වගේම මේ රෑෂ් එක වටේට තියෙන රතු පාට ගතිය අඩු වෙලා ගාපු සැනින් සුවයක් අපිට දැනෙනවා. අන්න ඒක ඇත්ත වශයෙන්ම අපිට ඒ විදිහට දැනෙනවා. ඉතින් මේකේ තියෙන ගැටලුව වන්නේ තව ටික වෙලාවක් යනකොට ටික දවසක් යනකොට එහෙමත් නැත්නම් මේ ක්‍රීම් එක නවත්තන්න යනකොට මේ තිබුණට වඩා දසදහස් ගුණයකින් මේ රෝගය වැඩි වෙලා අපේ ශරීරයේ පුරාම ව්‍යාප්ත වීමේ හැකියාව තියෙනවා මේ වගේ ක්‍රීම් එකක් අපි ගෑවුවොත්. ඉතින් මේකෙදි සිද්ධ වෙන දේ තමයි මේ ස්ටීරොයිඩ් ක්‍රීම් එක හැමේ ගාපුවාම ඒ ප්‍රදේශයේ ප්‍රතිශක්තිය අඩු වෙලා යනවා. හැමේ මේ රෝගයට ඔරොත්තු දෙන්න ප්‍රතිශක්තිය අඩු වෙලා යනවා. මේක අඩු වුනහම මේ රෝගය මේ හැමේ තුලට ගමන් කිරීම ඇති වෙනවා. මේක හැමේ යටට ගමන් කිරීම තුලින් මේක මේ හැමේ මෙතන පළපදියම් වෙනවා. ඒත් එක්කම මේක තව දුරටත් අපේ හැමේ නොඑක් ස්ථානවලට පැතිරිලා යන්නේ හැකියාව ඇති වෙනවා. අනිකුත් සිදුවන ප්‍රධානතම දෙයක් තමයි ඊටාත්ම භයානක දෙයක් තමයි මේ ස්ටීරොයිඩ් නිසා මේ හැමේ ඇතිවන මේ ප්‍රතිශක්තිය හීන වීම තුලින් හැමට නොයෙකුත් හානි සිද්ධ වෙනවා. මේ හැමට හානි සිදුවීම නිසා මේ ටීනියා රෝගයේ රෝග ලක්ෂණ බොහෝ විට නැති වෙලා යන්න පුළුවන්. අපේ හැම පිච්චුන ස්වභාවයක් ඇති වෙන්නත් පුළුවනි. අර දැන් අපි දන්නවා ටීනියා රෝගේ මම මේ වීඩියෝ එකේ පවා ඕගොල්ලන්ට මේ ටීනියා රෝගේ මේ සාමාන්‍ය ටීනියා රෝගේ රූප රාමුව ඕගොල්ලන්ට පෙන්නලා තියෙනවා. මේ රූප රාමුව වල තියෙන අර ලස්සනට රවුමට තියෙන මේ ටීනියා මේ ඒ රෑෂ් එක සම්පූර්ණයෙන් විකෘති වෙනවා. විකෘති වුණාට පස්සේ මේක ටීනියා රෝගයද කියලා හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට පවා ඉතාමත්ම අපහසු වෙනවා. අන්න එතකොට වෛද්‍යවරු පවා මේ රෝගය පිළිබඳව දෙගිඩියාවෙන් මේ ප්‍රතිකාර කිරීමට යාම තුළින් වැරදි ඖෂධ ලබා දීමට හැකියාව තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම මේක හඳුනා ගැනීමට නොහැකි තරමට විකෘති වීමක් නිසා තමයි අන්නේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් මෙතෙන්දී අපි බැලුවොත් ගාන්න සුදුසු ක්‍රීම් වර්ග මොනවද කියලා ඕගොල්ලන් ෆාමසි එකට ගිහිල්ලා ක්‍රීම් ගන්නවා නම් හොඳින් මේ ක්‍රීම් පැකට් එකේ තියෙන මේ නම් බලන්න. මේකෙදි මිකනසෝල් කියන ක්‍රීම් එක අපිට ගන්න හැකියාව තියෙනවා. මම මීට පසුව මම කියලා දෙන්නම් මේවා ගන්න කොහොමද දවසකට කීපාරක් ගන්නවද ඒ කියන විස්තර. එතකොට මිකනසෝල් කියන ක්‍රීම් එක ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ක්ලොට්‍රිමසෝල් කියන ක්‍රීම් එක මේ රෝගයට සුදුසුයි ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම කිටකනසෝල්, ටර්බිනෆින් කියන මෙන්න මේ ක්‍රීම් කිසිදු ගැටලුවක් නැතුව මේ වගේ නියම ආකාරයෙන් ගන්න පුළුවන්. මේ කියන ක්‍රීම් වලින් ඕනම එකක් පාවිච්චි කරන්නට හැකියාව තියෙනවා. තවත් ඊ타ත්ම ප්‍රබල ක්‍රීම් වර්ග තියෙනවා. ඉතින් අන්න ඒ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් අනුව වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව පාවිච්චි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මම මේ කියාපු ක්‍රීම් අරගෙන පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් පොඩි ටිප් එකක් මේ ක්‍රීම් ආලේප කරනකොට. දැන් ඕගොල්ලෝ දන්නවා මේකෙදි ආලේප කරන්න සුදුසු ක්‍රීම් මොනවද නැති ක්‍රීම් මොනවද කියන එක ගැන ඕගොල්ලෝ දන්නවා. ඉතින් අපි ආලේප කිරීමට සුදුසු ක්‍රීම් එකක් වුණත්
සුදුසු විදිහට ආලේප කරන්න අවශ්‍ය වෙනවා. මේක මේ ක්‍රීම් ටිකක් අරගෙන නිකන් ඔය රෑෂ් එක උඩින් ගෑවා කියලා මේක සම්පූර්ණ සුවයක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් කොහොමද මේ ක්‍රීම් ආලේප කරන්නේ? මෙහිදී මේ ක්‍රීම් ආලේප කරනකොට ප්‍රධානතම දෙයක් තමයි ඉස්සෙල්ලම සබන් දාලා හොදන්න ඕනේ. එක්ක ඇඟ හොදන්න ඕනේ, එක්ක නාන්න ඕනේ. එහෙම නැත්නම් මේ රෑෂ් එක තියෙන තැන් විතරක්වත් හොදන්න ඕනේ. මෙතෙන්දි පාවිච්චි කරන්න ඕනේ විශේෂයෙන් බේබි සබන් වැනි දෙයක් පාවිච්චි කිරීම තමයි ඊටාත්ම යෝග්‍ය වෙන්නේ. මේකට අදාළ වෙන නොයෙකුත් ඖෂධීය සබන් වර්ග තියෙනවා. ඉතින් ඒ සබන් වර්ග වෛද්‍ය උපදෙස් අනුව පාවිච්චි කිරීමට අවශ්‍ය වෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවනි බේබි සබන් අරගෙන ඉවරලා බේබි සබන් වලින් හොඳට ඉස්සෙල්ලා හැම පිරිසිදු කරලා තමයි මේ ක්‍රීම් එක ගන්න ඕනේ. ඒ වගේම තමයි හොඳින් හැම හේදුවට පස්සේ හැම ඊටාත්ම හොඳින් ප්‍රවේශමෙන් පිහදා ගැනීම අවශ්‍ය වෙනවා. සම්පූර්ණයෙන් වතුර අහක් කරලා ඉවරලා මේ සම්පූර්ණයෙන් හොඳින් පිහදා ගත යුතුයි. ඉතින් එහෙම පිහදා ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මේ මම සඳහන් කරපු මේ මිකනසෝල් ක්‍රීම් එක සහ ක්ලොට්‍රිමසෝල් කියන ක්‍රීම් එක දවසකට 3 පාරක් ආලේපනය කරන්න පුළුවන්. උදේට, දවල්ට, රැට. ඒ හැම සැරේම ඕගොල්ලෝ බේබි සබන් වැනි දෙයක් දාලා ඉවරලා සෝදා ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම තමයි මේ කිටකනසෝල් සහ ටර්බිනෆින් කියන ක්‍රීම් මේක ආලේප කරන්නේ උදේට සහ රාත්‍රියට. ඒවත් ඒ විදිහටම හැම පිරිසිදු කරලා ආලේප කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මෙතෙන්දි කියන්න ඕන තවත් ඉතාමත්ම විශේෂිත දෙයක් තමයි ඕගොල්ලන්ට ඕගොල්ලෝ ෆාමසි එකට ගිහිල්ලා බෙහෙත් එකක් අරගෙන එහෙම නැත්නම් මේ මං කියපු විදිහේ බෙහෙත් එකක් ඕගොල්ලෝ ගාව තිබිලා ගන්න පටන් ගත්තොත් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මේක ගන්න පුළුවන් සති දෙකක කාල සීමාවක්. සති දෙකක කාල සීමාවක් ගන්නකොට ඕගොල්ලන්ගේ මේ තියෙන රෑෂ් එක ඉතාමත්ම හොඳ තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැත්නම් ඕගොල්ලෝ ඒ බෙහෙත අනිවාර්යෙන් නවත්තලා වෛද්‍ය උපදේශයක් ලබාගෙන ක්‍රමවත්ව බෙහෙත් පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ මොකද සමහර විට සමහර ක්‍රීම් සමහර අයට මේ ප්‍රතිචාර දක්වන්නේ නැති වෙනවා. අනිත් එක තමයි ඉතාමත්ම දීර්ඝ කාලයක් එකම ක්‍රීම් එක දිගින් දිගටම පාවිච්චි කිරීම තුළින් මේ ක්‍රීම් එක අපට අපේ රෝගයට ප්‍රතිරෝධයක් දක්වන තත්වයට පත්වන්නට හැකියාව තියෙනවා. ඉතින් අන්න එතකොට මේ රෝගයට මේ ක්‍රීම් එකක් ප්‍රතිරෝධය දක්වනවා නම් ඒක කොයිතරම් සුදුසු වුණත් කොයිතරම් හොඳ ක්‍රීම් එකක් වුණත් එතනින් එහාට ඒක ගෑම තුලින් මේ රෝගය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳින් මතක තියාගත යුතු දෙයක් තමයි මේ කියාපු විදිහේ නියම ක්‍රීම් එකක් අපි තෝරගෙන මේ වගේ ගෑවත් සති දෙකක් යනකොට නියම ප්‍රතිඵලයක් ලැබුණේ නැත්නම් ඔගොල්ලෝ අනිවාර්යෙන් මේ බෙහෙත් එක නවත්තලා වෛද්‍ය උපදෙස් කරා යන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මේ රෝගය කාලාන්තරයක් තිස්සේ අපේ ශරීරයේ තිබීම හේතුවෙන් අපේ ශරීරයේ හැම කළු වීමට පටන් ගන්නවා. ඉතින් මේ හැම කළු නොවි පවත්ව ගන්නේ කොහොමද? එහෙමත් නැත්නම් මේ කළු වුණ හැම නැවතත් යථා තත්ත්වයට පත් කරගන්නට අපිට ගෙදරදීම හදාගන්න පුළුවන් ක්‍රීම් එකක් මොකක්ද කියන එක ගැන මම මීළඟට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ ටීනියා රෝගය නිසා ඇතිවෙච්ච ලප කැලලි කොහොමද අපි ඉවත් කරගන්නේ කියන එක ගැන මම වීඩියෝවක් ළඟදීම කරන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. නැවතත් මේ වගේ වීඩියෝවක් අරගෙන ඔබ හමුවට පැමිණෙන තුරු ඔබ සියලු දෙනාටම සුවදායි හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.